මොනවද මේ උගුර බැරැන්ඩවීම කියන රෝගී තත්ත්වයට හේතු? ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒත් සමගම ඔබට උගුර බැරැන්ඩවීම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පිළිකා තත්ත්වයක් නිසා ඇති වූ දෙයක් වෙන්න පුළුවන්. කරන්න ඕනේ කතා කිරීමෙන් වැළකී සිටීම. ඒ වගේම සීතල ಜಾති ආහාරයට ගැනීම සහ සීතල ಜಾති පානය කිරීමෙන් වැළකී සිටීම වැනි දේවල්. සුබ දවසක්. මෙම වීඩියෝ ගෙනෙන මම වාරිපොළ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය උෂාන් වේරංග දිසානායක. අද මම මෙම වීඩියෝ තුලින් ඔබට ගෙනෙන මාතෘකාව තමයි උගුර බැරැන්ඩවීම කියන රෝගී තත්ත්වය. සමාජයේ සුලභව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් තමයි මෙම උගුර බැරැන්ඩවීම කියන රෝගී තත්ත්වය. මොනවද මේ උගුර බැරැන්ඩවීම කියන රෝගී තත්ත්වයට හේතු? අපි එකින් එක විමසා බලමු. උගුර බැරැන්ඩවීමට බලපාන ප්‍රධානම හේතුව තමයි සුලභම හේතුව තමයි ඔබට නිතර වැළඳෙන මෙම උගුර ආශ්‍රිත වෛරස ආසාදන. ශ්වසන පද්ධති ඉහළ කොටස ආශ්‍රිතව ඇතිවන වෛරස ආසාදන. ඔබ පහුගිය දිනවල වෛරස් ආසාදනයකින් වෛරස් උණ, ඒ වගේම කැස්ස, සෙම් ප්‍රතිශ්‍රාව ගතිය, ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒත් සමගම ඔබට උගුර බැරැන්ඩවීම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙම උගුර බැරැන්ඩවීම තත්ත්වය වෛරස් රෝගය හොඳ වුණත්, මෙම කැස්ස, සෙම් ප්‍රතිශ්‍රාව උණ සුව වුණත්, මෙම උගුර බැරැන්ඩවීම දින කිහිපයක් සිට සති කිහිපයක් දක්වා මේක තිබෙන්න පුළුවන්. නමුත් එය අනිවාර්යයෙන්ම සුව වෙන අවස්ථාවක්. උගුර බැරැන්ඩවීමට හේතු වන තවත් කාරණයක් තමයි තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවය. ඉතින් ඔබ තයිරොක්සින් ඔබට දිගු කාලින උගුර බැරැන්ඩවීම තිබෙනවා නම් තයිරොක්සින් හෝමෝනයේ TSH පරීක්ෂාව සිදු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි නිතරම මේ කතාව විශේෂයෙන් ස්වර තන්ත්‍ර වැඩිපුර භාවිතා කරන පුද්ගලයන්, ගායකයන්, දේශකයන්, ගුරුවරුන්, පූජකයන් මෙන්න මෙවැනි අයට ඔවුන්ගේ ස්වර තන්ත්‍ර වෙහෙසට පත්වීම නිසා, අධිකව ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගේ උගුර බැරැන්ඩවීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම උගුර බැරැන්ඩවීමට බලපාන තවත් වැදගත් හේතුවක් තමයි, ඒ වගේම අපිට නිරන්තරයෙන් දක්නට ලැබෙන හේතුවක් තමයි මේ ඇසිඩ් රිෆ්ලක්ස් කියන තත්ත්වය. ඒ කියන්නේ මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය. ඒ කියන්නේ මේ ආමාශයේ තිබෙන ආමාශික යුෂයන් ගලනාලයේ දිගේ උගුරට ගලා ඒම, උගුරට පැමිණීම, ඇසිඩ් රිෆ්ලක්ස් කියන තත්ත්වය. අපි මේක වෛද්‍ය විද්‍යාවේදී GORD නැත්නම් gastroesophageal reflux disease කියලා මේක හඳුන්වනවා. ඉතින් මෙහිදී උගුර මේ ආමාශයික අම්ල නිසා උගුර මේ ස්වර තන්ත්‍ර ඉදිමීමකට, ඒ ස්වර තන්ත්‍ර පිච්චීමකට ලක් වෙනවා. මේ නිසා උගුර බැරැන්ඩවීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මෙම රෝගීන්ට දීර්ඝකාලීනව උගුර බැරැන්ඩවීමේ තත්ත්වයක් තිබෙනවා සහ ඒ රෝගීන්ගේ විශේෂත්වය තමයි ඔවුන්ගේ උගුරේ අපහසුතාවය. උගුරේ යම්කිසි අපහසුතාවයක් ඔවුන් නිතරම උගුර පාදමින් සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඔවුන් නිතරම උගුර පාදනවා. උදාහරණයක් වශයෙන් මෙන්න මේ අනේ ආකාරයට ඔවුන් නිතර උගුර පාදමින් සිටින බවක් අපට දැනෙනවා. ඉතින් මෙම රිෆ්ලක්ස් ඩිසීස් කියන එකත් උගුර බැරැන්ඩවීමට තවත් හේතුවක්. ඉතින් මම මේ ඔබට කිව්වේ එතරම් භයානක නොවන උගුර බැරැන්ඩවීමට හේතු වන කාරණා. නමුත් ඔබ දැනගන්න ඕනේ ඔබට යම් මේ උගුර බැරැන්ඩවීම මාස ගණන්, සති ගණන් තිබෙනවා නම් එය යම්කිසි භයානක රෝගයක් වෙන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ භයානක රෝගය කියලා. උගුර බැරැන්ඩවීම සති ගණන්, මාස ගණන් දීර්ඝ කාලීනව තිබෙනවා නම් එය ස්වර තන්ත්‍රවල ඇතිවන පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මෙය නොසලකා හරින්න බෑ. ඉතින් ඔබ දීර්ඝ කාලීන උගුර බැරැන්ඩවීම කියන තත්ත්වයෙන් පෙළෙනවා නම් උගුර කනනාසය විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා මෙම තත්ත්වයේ පිළිකාවක් නෙමෙයි කියලා තහවුරු කර ගැනීම ඉතා වැදගත්. මොකද උගුර බැරැන්ඩවීම පිළිකා තත්ත්වයක් නිසා ඇති වූ දෙයක් වෙන්න පුළුවන්. නමුත් බොහොමයක් සුලභ සාධක තිබුණත් උගුර බැරැන්ඩවීම පිළිකාවක් නිසා ඇති වෙනවා කියලා ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ වගේම උගුර බැරැන්ඩවීමේ තත්ත්වයක් ඔබටත් තිබෙනවා නම් ඔබ කතා කිරීමෙන්
අඩු කරන්න ඕනේ, කතා කිරීමෙන් වැළකී සිටීම. ඒ වගේම සීතල ಜಾති ආහාරයට ගැනීම සහ සීතල ಜಾති පානය කිරීමෙන් වැළකී සිටීම වැනි දේවල් වලින් මේ උගුර බැරැන්දිවීමේ තත්ත්වය අවම කරගන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීන තිබෙන උගුර බැරැන්වීම වෛද්‍යවරයෙක් හෝ උගුර කණනාසය විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු වීම අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කාරණයක්. මෙවැනි වැදගත් සෞඛ්‍ය දැනුමක් සමග අපි ඉදිරි වීඩියෝකදී හමු වෙමු. ස්තුතියි.